හෙලෝ ගයිස්, ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අද අලුත් වීඩියෝ එකට. ඉතින් අද අපි බලන්න යන්නේ InShot එකෙන් කොහොමද ෆොටෝ කොලාජ් එකක් හදාගන්න කියලා. එහෙනම් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා යමු අද අලුත් වීඩියෝ එකට. මේ සියලු දේ හරියටම editing with mood. මුලින්ම ඔයා InShot app එක open කරගෙන මෙන්න මේ collage කියන එකට යන්න. එහෙම ගියාම ඔයාගේ gallery එකේ තියෙන photos මෙන්න මේ විදිහට පෙන්වනවා. ඔයා එන්නේ ඒ වගේ photo ටිකක් මෙන්න මේ විදිහට select කරගන්න. ඔයාට උපරිම photo 9ක් select කරගන්න පුළුවන්. දැන් මෙන්න මේ හරිය touch කරන්න. දැන් ඔයාලට පේනවා ඇති යට toolbar එකේ layout කියලා එකක් තියෙනවා. අන්න ඒකට යන්න. ඔයාලට මෙතන පේනවා ඇති සෑහෙන layout ප්‍රමාණයක් තියෙනවා. එතනින් කැමති එකක් බලලා ඔයා තෝරගන්න. එහෙම තෝරගෙන මේ ෆොටෝ ටිකත් ගානට අතින් හදාගන්න. ඊට පස්සේ මෙන්න මේ හරිය ටච් කරන්න. අයමත් ඔයාලා මේ edges කියන එකට ගිහින් මේකේ කලර්ස් ටික හදාගන්න. එහෙමම ඊට එහා පැත්තේ තියෙනවා ෆිල්ටර් කියලා එකක්. අන්න ඒකට ගිහින් හොඳ ෆිල්ටර් එකකුත් ඔයාලා තෝරගෙන දාගන්න. මේකල මෙන්න මේ හරිය ටච් කරන්න. දැන් ඔයා යන්න ඕනේ මෙන්න මේ ඉෆෙක්ට් කියන එකට. එතන ඔයාලට පේනවා ඇති ගොඩාක් කැටගරිස් වල ගොඩාක් ඉෆෙක්ට් ප්‍රමාණයක් අපිට තියෙනවා. ඒවන් ඔයා කැමති එකක් සිලෙක්ට් කරලා දාගන්න. ඊට පස්සේ මෙන්න මේ හරිය ටච් කරන්න. හරි, දැන් ඔයා මෙන්න ෆ්‍රේම් එකට ගිහින් කොලාජ් එකට ෆ්‍රේම් එකක් දාගන්න. මෙතන අපිට තෝරගන්න ෆ්‍රේම් වර්ග කීපයක්ම තියෙනවා. ඒකෙන් ඔයා බලලා කැමති එකක් තෝරගන්න. හරි ගයිස්, අද අපි ඔයාලට කියලා දුන්නේ ඉතාමත්ම සරල දෙයක්. ඒ වුණාට මේක අපේ ඉදිරි වැඩවලට අනිවාර්යයෙන්ම ඕන වෙනවා. එහෙනම් වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. හොඳට බලන්න ඔයා අපිව subscribe කරලාද කියලා. නෑ නේද? එහෙනම් දැන්ම subscribe කරලා bell icon එකත් all දාගන්න. ඔයාගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන්ම share කරන්න. එහෙනම් guys, අදට අපි ගිහින් ඉන්න. ඔයාලට ජය වේවා. මේ සියලු දේ හරියටම editing with mood.